අද අපි බලන්න යන්නේ ඉංග්‍රීසි කතා කරනකොට සහ ඉංග්‍රීසි භාවිතා කරනකොට නැතුවම බැරි පාඩම් කොටසක්. මේක ගොඩ දෙනෙක්ට පැටලෙනවා. හැබැයි දන්න කට්ටියත් ඉන්නවා. ඉතින් දන්නේ නැති කට්ටිය අද ඉගෙන ගමු මොකද්ද මේ කියලා. රයිට්. කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ මාව hina ගස්සන්න එපා කියලා. මාව hina ගස්සන්න එපා. මෙහෙමද කියන්නේ? ඔයගොල්ලෝ හිතන විදිහට මෙහෙමද කියන්නේ? දැන් එපා කියන අදහස අපි ඉංග්‍රීසි වලින් ගන්නේ don't. do not කියන එක කෙටි කරලා don't laugh me. මේ හරිද? මාව hina ගස්සන්න එපා. don't laugh me. සමහර කට්ටිය හිතෙන්න පුළුවන් මේක හරි කියලා. හැබැයි මේක වැරදි. ඔව් මේක වැරදි. right. මම ඔයාලට කියන්නම්කො ලස්සන කතාවක්. දැන් මේ me කියන කෑල්ල අයින් කරලා මෙහෙම තිබ්බොත් don't laugh කිව්වොත් මේක ලස්සන තේරුමක් තියෙනවා. don't laugh කියන්නේ hina වෙන්න එපා. හරිද? ඒ ක්‍රියාව කරන්න එපා. hina වෙන්න එපා. හැබැයි දැන් මම කිව්වේ hina වෙන්න එපා කියලා නෙමෙයිනේ. මම කිව්වේ මාව hina ගස්සන්න එපා. right. ඕක අපි කියන්නේ මෙන්න මෙහෙම. don't make me laugh. දැන් ඔය වචනෙන් වචනේ ඉංග්‍රීසි වල තේරුම ගන්න යන අය එරෙන තරක් තමයි මේ තියෙන්නේ. දැන් මේ make හදනවා. මෙතන හදන කතාවක් නේ. මෙතනදී මේ කියන්නේ මාව hina ගස්සන්න එපා. don't make me laugh. මාව hina ගස්සන්න එපා. මෙතනදී කියන්නේ hina වෙන්න එපා. don't laugh. මෙතනදී කියන්නේ don't make me laugh. හරි. අපි තව උදාහරණයක් කතා කරමුකෝ. දැන් කොහොමද කියන්නේ අඬන්න එපා. අඬන්න එපා. මාව අඬවන්න එපා නෙමෙයි අඬන්න එපා. කොහොමද කියන්නේ? ඔයා හරි. don't cry. අඬන්න එපා. right. don't cry. අඬන්න එපා. right. කොහොමද කියන්නේ මාව අඬවන්න එපා කියලා? මෙන්න තියෙනවා pattern එක. පාර කියන්න පුළුවන්. don't make me cry. don't make me cry. right. පැහැදිලිද? එතකොට මේකේ මේ සැලකිය යුතු වෙනසක් තියෙනවා. හරිද? අඬන්න එපා කියන්නේ වෙනම කතාවක්, මාව අඬවන්න එපා කියන්නේ ඒක වෙනමම කතාවක්. හරි. දැන් මේ ඇස්සේ මේ තව එකක් මට මතක් වුණා. මේක ඔයාලා දැනගන්න ඕන දෙයක්. after don't we use v1. don't වලට පස්සේ අපි පාවිච්චි කරන්නේ ක්‍රියාවේ මූලික ස්වරූපය. present verb එක තමයි පාවිච්චි කරන්නේ. මේ බලන්න. don't laugh, don't cry. හරිද? don't වලට පස්සේ ක්‍රියාවක් තියෙනවා නම් පාවිච්චි කරන්නේ v1. ඒක දැනගන්න ඕනේ මේක. ඉතින් පැහැදිලිද මේ පුංචි වෙනස? මොකක් හරි ක්‍රියාවක් කරන්න එපා කියනකොට අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ උඩ ක්‍රමය. don't වලට පස්සේ අදාළ ක්‍රියාව hina වෙන්න එපා. don't laugh. මාව hina ගස්සන්න එපා කියනකොට සම්පූර්ණ කතාව වෙනස් වෙනවා. don't make me laugh. මාව hina ගස්සන්න එපා. දැන් කොහොමද අපි කියන්නේ මාව hina ගස්සන්න කියලා? දැන් එපා කියලා කියන්නේ මම මාව hina ගස්සන්න. මාව hina ගස්සන්න. කොහොමද කියන්නේ? don't කියන කැල්ල අයින් කරන්න. එපා කියලා තියෙන කැල්ල අයින් කරන්න. make me laugh. මාව hina ගස්සන්න. make me laugh. hina වෙන්න කියලා කොහොමද කියන්නේ? don't කැල්ල අයින් කරන්න. laugh. hina වෙන්න. hina වෙන්න එපා. don't laugh. මාව hina ගස්සන්න. make me laugh. මාව hina ගස්සන්න එපා. don't make me laugh. right. එතකොට ඔය එපා කියන අදහස අපි don't වලින් ගන්නවා. මෙන්න මේවා හරියට පැහැදිලිව අවබෝධ කරගන්න එක මාර වැදගත්. නැත්තම් ඔයත් don't laugh me, don't cry me වගේ වැරදි දෙයක් කියන්න පුළුවන්. ඔයාට හිතෙන එක හරි කියලා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම වැරදි.